Hello friends, කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් friend ඔන්න මම අද ඔයාලට තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් friend. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ graphic card එකක් නැතුව ගහන්න පුළුවන් සුපිරිම games 10ක් ගැන. ඉතින් friend ඔයාලට තියෙන්නේ low specs PC එකක් නම් හරි, low specs තියෙන lap එකක් නම් හරි, ඒ වගේ play කරන්න පුළුවන් සුපිරිම games 10ක් තමයි friend මම අද ඔයාලට අරන් ආවේ. ඉතින් ලොකු PC build එකක් ඔයාලට නැහැ කියලා පොඩ්ඩක්වත් ඔයා බොරු වෙන්න එපා. මොකද මම අද මේ ඔයාලට අරන් ආපු games ටික ඔයාලට play කරලා හොඳ gaming experience එකක් ගන්න පුළුවන්. මේ games graphic card එකක් නැතුව ගහන්න පුළුවන් games වුණාට මේ games වල හොඳ detail graphics, හොඳ story එකක්, ඒ වගේම හොඳ gameplay එකක් කියන main contents මේ games 10ම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කම්මැලි නැතුව ඉවරනකම්ම මේ games වලට play කරන්න පුළුවන් friend. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම රැඳිලා ඉන්න අනිවාර්යෙන්. ඉතින් මේ මම ඔයාලට අරන් ආපු games 10ම ඔයාලට play කරන්න ඕන minimum requirement, ඒ කියන්නේ minimum RAM capacity එක, CPU එක වගේ minimum requirements ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරමු. මේ වීඩියෝ එකේ ඔයාගේ ආසම ගේම් එක නැහැ කියලා පොඩ්ඩක්වත් worry වෙන්න එපා. මොකද මේ මම අරන් ආපු games 10ට අමතරව තවත් හොඳ games ඕන තරම් තියෙනවා. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවන්ට බලන්න share කරන්න. ඔයා තවමත් අපේ T-Don Gaming YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා set වෙන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් on කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි friend, එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ මුල්ම ගේම් එක විදිහට මම ඔයාලට අරන් ආවේ Specs of the Line කියන ගේම් එක ගැන. ඉතින් මේ ගේම් එක සුපිරි ගේම් එකක් friend. low specs PC එකක සෙල්ලම් කරන්න පුළුවන් සුපිරි ගේම් එකක් මේ ගේම් එක. Specs of the Line කියන්නේ third person military shooter ගේම් එකක්. ගේම් එක රිලීස් වුණේ 2012 ජූනි මාසයේදී. PC, PS3, Xbox 360 කියන platforms වලට තමයි මේ ගේම් එක රිලීස් වුණේ friend. develop කළේ Younger development විසින්. ඒ වගේම publish කරේ 2K Games සමාගම විසිනුයි. ගේම් එක ප්‍රධාන වශයෙන් යන්නේ යුද්ධයකදී සෝල්ජර් කෙනෙක්ගේ මානසික සෞඛ්‍ය කතරම් බිඳ වැටෙනවාද කියන එක. ඉතින් මේන් ස්ටෝරි එක නම් සුපිරි ෆ්‍රෙන්ඩ්. මේ ගේම් එකේ අපි ප්ලේ කරන කැරක්ටර් එක කැප්ටන් මාටින් වෝකර් කියන US සෝල්ජර් කෙනෙක්. එයාගේ ටීම් එකක් එක්ක අපිට ඩුබායි සිටි එකට යන්න වෙනවා. ඉතින් ඒ වෙද්දි ඩුබායි සිටි එක වැලි කුණාටු වලින් විනාශ වෙලා තියෙන්නේ. මිනිස්සු අතුරුදහන් වෙලා, සෝල්ජර්ස්ලාත් අතුරුදහන් වෙලා ලොකු විනාශයක් වෙලා තියෙන්නේ මේ සිටි එකේ. ඉතින් අතුරුදහන් වුණ කමාන්ඩර් කෙනෙක් අපිට හොයාගන්න තියෙනවා. ඒ වගේම මේ නගරයට උනේ මොකක්ද කියන එක තමයි අපිට හොයන්න තියෙන්නේ friend. ඉතින් එහෙම හොයාගෙන යද්දී දුක් පීඩා විඳින මිනිස්සු ගොඩක් අපිට හම්බ වෙනවා. ඒ වගේම මිනිස්සු ගොඩක් අපි ඉස්සරහා මැරෙනවා. අපිට බේර ගන්න කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ friend. ඉතින් මේ ගේම් එකේ ස්ටෝරි එක නම් next level friend. ආයි සුපිරියක්. ගේම් එකේ graphics එහෙමත් ගොඩක් realistic. ඒ වගේම movie look එකක් මේ ගේම් එකේ තියෙනවා. especially lighting and shadow effects එහෙම සුපිරි. ඇත්තටම 2012 ආපු ගේම් එකක් දෝ කියලා හිතන තරමටම මේ ගේම් එකේ graphics එහෙම ගොඩක් හොඳයි. ඉතින් dual core CPU එකක්, RAM එක 3GB වගේ තියෙනවා නම් මේ ගේම් එක ඔයාලට minimum settings වලින් play කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකක් ගහලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක play කරලම් බලන්න. මොකද මේක සුපිරි ගේම් එකක්. Batman Arkham Asylum ගේම් එක ගැන තමයි මම ඔයාලට ඊළඟට අරන් එන්නේ. මේ ගේම් එක action adventure ගේම් එකක් friend. මේක Batman series එකේ පළමු ගේම් එක. ගේමර්ස්ලා අතර all time best super hero ගේම් එකක් කියලා ගොඩක් අය කියනවා. ඉතින් මේ ගේම් එක publish කරේ Warner Bros සමාගම විසින්, develop කරේ Rocksteady Studio විසින්. ඉතින් මේ ගේම් එකත් friend release වුණේ 2009 අවුරුද්දේදී. ඉතින් මේ ගේම් එකේ වෙන්නේ Batman ජෝකර්ව අල්ලාගෙන ආකම් ඇසිලම් ප්‍රිසන් එකට අරගෙන එනවා. කොහොම වුණත් ජෝකර්ගේ ප්ලෑන් එකක් උඩ ඔහු ආකම් ප්‍රිසන් එකේ ඉන්න හිරකරුවෝ ටිකත් සතුරු ටිකත් රිලීස් කරගෙන මුළු දූපතේම පාලනය අතර ගන්නවා. ඉතින් බැට්මෑන් විදියට අපිට කරන්න තියෙන්නේ අයිලන්ඩ් එක ජෝකර්ගෙන් බේරගෙන ගෝතම් සිටි එක ආරක්ෂා කරන එක. ඒ වගේම ෆ්‍රෙන්ඩ් මේ ගේම් එකේ ප්‍රසිද්ධ හතුරු ටිකුත් අපිට බලා ගන්න පුළුවන්. ජෝකර්, හාලි ක්වීන්, බේන්, කිලර් ක්‍රොක්, පොයිසන් ඉවි වගේ සුප්‍රසිද්ධ හතුරු ටිකක් මේ ගේම් එක අපිට බලා ගන්න පුළුවන්. ස්ටීල් ප්ලස් කොම්බැට් ස්ටයිල් ගේම් ප්ලේ එකක් මේ ගේම් එක අපිට බලා ගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්. ඉතින් මේ ගේම් එක ඔයාලට ප්ලේ කරන්න පුළුවන් ඩුවල් කෝ වගේ CPU එකක් තියෙනවා නම්, 2GB RAM එකක් තියෙනවා නම්, 8GB free space එකක් තියෙනවා නම් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් සුපර් හීරෝ ගේම් වලට ඔයා ආස කෙනෙක් නම් මේ ගේම් එක ඔයා අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕන. මම මේ ගේම් එක ඔයාලට ඇත්තටම highly recommend කරන ගේම් එකක්. Sleeping Dog කියන ගේම් එක ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. මේ ගේම් එක action adventure open world ගේම් එකක්. ඇත්තම කිව්වොත් GTA type action adventure open world ගේම් එකක් friend මේ ගේම් එක. ගේම් එක රිලීස් වුණේ 2012 අවුරුද්දේදී. develop කරේ United Front Games සමාගම විසින් සහ publish කරේ Square Enix විසින්. ගේම් එකේ main character එක Wei Shen කියන Chinese American undercover police officer කෙනෙක්. ඔහු හොං කොං වලට එන්නේ Triad gang කියන gang එක විනාශ කරන්න. ඉතින් ගේම් එකේ story එක ගොඩක් emotional සහ ඒ වගේම crime thriller type
ටයිප් එකක් මේ ගේම් එකේ ස්ටෝරි එක අපිට බලා ගන්න පුළුවන්. හොංකොං සිටි එකේ ඇවිදින්න, shopping යන්න, drive කරන්න, fighting වගේ දේවල් ගොඩක් මේ ගේම් එක අපිට කරන්න තියෙනවා. high speed car chases, slow motion shooting සහ superi gun fights අපිට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන් friend. ඉතින් ගේම් එකේ side mission විදියට police cases, street races, favors, drug bust mission වගේ missions කිහිපයක්ම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ missions නම් superi friend. මේ missions play කරද්දී වෙනමම gaming experience එකක් තියෙන්නේ. ඉතින් මේ game එක ගහන්න ඕන කරන minimum requirements තමයි dual core CPU එකක්, 3GB RAM එකක්, 15GB free space එකක් තියෙනවා නම් මේ game එක ඔයාලට minimum දාලා මේ game එක ඉවරනකම් ඔයාලට play කරන්න පුළුවන්. Need for Speed Hot Pursuit 2010 game එක තමයි මම ඔයාලට ඊළඟට අරන් ආවේ. මේ ගේම් එකත් ගොඩක් අය ප්ලේ කරලා ඇති. අනිවාර්යෙන්ම පොලිසිය සහ රේසර්ස්ලා අතර හයි ස්පීඩ් චේසිං රේසිං ගේම් එකක් ෆ්‍රෙන්ඩ්. මේ ගේම් එක ඩෙවලොප් කරේ ක්‍රියේෂන් ගේම්ස් විසින් සහ පබ්ලිෂ් කරේ අපි කවුරුත් දන්න ඉලෙක්ට්‍රොනික්ස් ආර්ට් සමාගම විසින්. මේ ගේම් එක රිලීස් වුණේ 2010 අවුරුද්දේදී. මේක Need for Speed game series එකේ ආකේඩ් රේසිං සහ පොලිස් චේස් concept එකෙන් වැඩිම popularity ගේම් එක කිව්වොත් මං හරියටම හරි. ගේම් එකේ මැප් එක Secrets Country කියලා ලස්සන open roads, ඒ වගේම කාන්තාර, කඳු වැටි, වනාන්තර තියෙන සුපිරි මැප් එකක් අපිට මේ ගේම් එක බලා ගන්න පුළුවන්. ඉතින් රේසර් කෙනෙක් විදිහට පොලිස් වාහන වලින් පලා යන එකත්, turbo boost, spike strip වගේ බාධක මග හැරලා රේස් ගහන්න තමයි අපිට තියෙන රේසර් කෙනෙක් විදිහට. ඉතින් අපිට මේ ගේම් එක පොලිසිය විදිහටත් ප්ලේ කරලා රේසර්ස්ලා වල්ලගෙන රෝඩ් බ්ලොක්ස් එහෙම දාලා ඒගොල්ලන්ව බ්ලොක් කරලා ඒ වගේම EMP බ්ලාස්ට් දාලා vehicle එහෙම disable කරන්න වගේ දේවල් අපිට කරන්න තියෙනවා. short missions, time trials, head to head races වගේ ගොඩක් රේසස් වර්ග මේ ගේම් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ගහන්න ඕන කරන මිනිමම් රික්වයර්මන්ට්ස් ගැනත් මම පොඩ්ඩක් කිව්වොත් dual core වගේ CPU එකක්, 2GB වගේ RAM එකක්, 8GB වගේ free space එකක් තියෙනවා නම් ඔයාලට මේ ගේම් එක on board graphics වලින් play කරන්න පුළුවන්. Far Cry 3 ගේම් එක ගැන තමයි මම ඔයාලට ඊළඟට අරන් එන්නේ. මේ ගේම් එක 2012 දී රිලීස් වුණ first person action adventure ගේම් එකක්. ගේම් එක develop and publish කරේ Ubisoft සමාගම විසිනුයි. ඉතින් මේ ගේම් එකත් ගොඩක් අය හරි ආසාවෙන් තමයි play කරේ friend. ගේම් එකේ යන්නේ දූපතක යාළුවෝ සෙට් එකක් අතරමං වෙලා බේරිලා දූපතෙන් පැනලා යන්න දෙන ගේමක් තමයි මේ ස්ටෝරි එක අපිට බලා ගන්න තියෙන්නේ. ස්ටෝරි කරන් friend ඉතින් next level පට්ටම ලස්සන ස්ටෝරි එකක් මේ ගේම් එකේ තියෙන්නේ. ගේම් එකේ graphics එහෙමත් next level friend. 2012 ආපු ගේම් එකක්ද කියලාත් හිතනවා ඇත්තටම. ගේම් එකේ ගේම් ප්ලේ එක ගැන කතා කළොත් stealth combat fighting ගේම් ප්ලේ එකක් තමයි අපිට මේ ගේම් එකේ බලන්න තියෙන්නේ. ස්කිල් එහෙමත් අප් කරගෙන weapons එහෙමත් අප්ග්‍රේඩ් කරන් සුපිරියටම side mission එහෙමත් ගහගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ friend. ගේම් එක නම් ඉතින් පට්ටම අතල් friend. ඉතින් අනිවාර්යයෙන්ම මේ Far Cry 3 ගේම් එක නම් අපි ප්ලේ කරලම තියෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි Far Cry 3 කිව්වොත් අපිට මුලින්ම මතක් වෙන්නේ මේ ගේම් එකේ ඉන්න විලන්ව. ඉතින් ඒ විලන් තමයි වාස් කියන පුද්ගලයා. ඉතින් එයාත් එක්කත් අපිට හැප්පෙන්න තියෙනවා. ඇත්තටම මේ ගේම් එක වට dual core වගේ CPU එකක්, ඒ වගේම 2GB වගේ RAM එකක් තියෙන PC එකක ඔයාලට මේ ගේම් එක ඉවර වෙනකම් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ගහපු නැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක ප්ලේ කරන්න කියලා තමයි මට වට කියන්න තියෙන්නේ. Mafia 2 ගේම් එක ගැන තමයි මම ඔයාලට ඊළඟට අරන් එන්නේ friend. ඉතින් Mafia 2 කියන්නේ 1940 1950 වගේ කාල වකවානුවේ ඩිසයින් එකක් තියෙන සුපිරි ගේම් එකක්. open world action crime game එකක් මේ ගේම් එක friend. ගේම් එකේ main character එක Vito Scalita කියන කෙනා. ඔහු ඉතාලියේ සිට United States වලට එනවා. පස්සේ මාෆියා වර්ල්ඩ් එකකට සෙට් වෙලා crimes, fights, driving, shootings වගේ වැඩ කෑලි ගොඩක් එක මේ ගේම් එක ඩෙවලොප් කරලා තියෙනවා friend. ගේම් ප්ලේ ගැන පොඩ්ඩක් කතා කළොත් third person shooting ගේම් ප්ලේ එකක් මේ ගේම් එකේ තියෙන්නේ. classic cars drive කරන්නත් අපිට තියෙනවා. hand to hand combat fights අපිට බලා ගන්නත් පුළුවන් friend. මේ ගේම් එකේ open world මේ ගේම් එකේ අපිට explore කරන්නත් පුළුවන්. mafia style missions තමයි අතර මේ ගේම් එකේ ගොඩක් අපිට බලා ගන්න තියෙන friend. ඉතින් මේ ගේම් එකේ ගේම් ප්ලේ එක නම් next level. ඇත්තරම හොඳ ගේම් ප්ලේ එකක් මේ ගේම් එකේ තියෙනවා. movie style story උත් මේ ගේම් එක අපිට බලා ගන්න පුළුවන් friend. ගේම් එක රිලීස් වුණ කාලේ හැටියට මේ ගේම් එකේ graphics එකමත් හොඳ මට්ටමක තියෙනවා. ඉතින් මේ ගේම් එක ඔයාලට ගහන්න පුළුවන් 2GB වගේ RAM එකක් තියෙනවා නම් dual core වගේ CPU එකක් තියෙනවා නම් on board graphics වලින් මේ ගේම් එක ඔයාලට play කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් Mafia gang games වලට ආසක් කෙනෙක් නම් මේ ගේම් එක මම ඔයාලට highly recommend කරනවා. Portal 2 ගේම් එක ගැන තමයි මම ඔයාලට ඊළඟට අරන් ඉන්නේ. ඉතින් Portal 2 කියන්නේ Valve company එක විසින් හදපු puzzle first person type එකේ ගේම් එකක්. මේක ගොඩක් ෆේමස් වෙලා තියෙන්නේ මොලේ වෙහෙසලා puzzles එහෙම විසඳන්න තියෙන නිසා. ඉතින් මේ ගේම් එක රිලීස් වුණේ 2011 අප්‍රේල් මාසෙදී. ගේම් එක PC, PS3, Xbox 360 වලට රිලීස් වුණා. ගේම් එක පරණ එකක් වුණාට අදටත් හොඳම puzzle games වලින් එකක් friend මේ ගේම් එක. ඉතින් අපි play කරන character තමයි Chell කියන character එක.
ඉතින් අපිට තියෙන්නේ Portal use කරලා lab rooms ගොඩක් clear කරන්න එහෙම තියෙනවා. GLaDOS ගෙන් බේරිලා අපිට game එක ඉස්සරහට යනවා. ඉතින් GLaDOS කියන්නේ AI computer එකක්. අපිට තියෙනවා Portal gun එකක්. මේ gun එක use කරලා අපිට wall හරහා ගමන් කරන්න එහෙම තියෙනවා. ඉතින් ඒ වගේම puzzles එහෙමත් විසඳන්න පුළුවන් මේ gun එක use කරලා. ඉතින් gameplay එක නම් superior friend මම ආයේ ඔයාලට කියන්න ඕන. ඉතින් මේ game එක කොට ගහන්න පුළුවන් 2GB වගේ RAM එකක් තියෙනවා නම් dual core වගේ CPU එකක් තියෙනවා නම් 8GB වගේ free space එකක් තියෙනවා නම් ඔයාලට මේ game එක අනිවාර්යයෙන්ම play කරන්න පුළුවන්. Just Cause 2 game එක තමයි මම ඔයාලට ඊළඟට අරන් ආවේ. ඉතින් මේ game එකත් ගොඩක් අය play කරලා තියෙන අනිවාර්යයෙන්ම. ඉතින් play කරලා නැත්නම් මට කියන්න තියෙන්නේ මේ game එකත් ඔයා අනිවාර්යයෙන්ම play කරන්න ඕන friend. Just Cause 2 කියන්නේ open world action game එකක්. freely මේ game එකේ ඇවිදලා අපිට mission එහෙම ගහන්න පුළුවන්. ඉතින් ඒක වෙනම ආතල් එකක් friend. ඉතින් අපේ main tool එක තමයි grapple hook එක. ඉතින් ඒක use කරලා building වලට නගින්න පුළුවන්. ඒ වගේම vehicles එහෙම hijack කරන්නත් පුළුවන්. enemies ලා විනාශ කරන්නත් පුළුවන්. grapple hook සහ parachute combo එකෙන් අපිට අහසේ පියාසර කරලා island එක පුරා අපිට යන්න පුළුවන්. ඉතින් ඒකත් වෙනමම ආතල් එකක් friend. cars, bikes, boats, helicopters, jets වගේ vehicle මේ game එකේ අපිට drive කරන්නත් තියෙනවා. game එකේ graphics නම් ඉතින් ආයේ superior friend. හොඳ details තියෙනවා. ඒ වගේම ලස්සන graphics අපිට මේ game එකේ බලා ගන්න පුළුවන්. story එකත් ඇත්තට මේ game එකේ හොඳයි. ඉතින් game එක වට play කරන්න පුළුවන් dual core වගේ CPU එකක් තියෙනවා නම් 3GB වගේ RAM එකක් තියෙනවා නම් 8GB වගේ free space එකක් තියෙනවා නම් ඔයාලට මේ game එකත් play කරන්න පුළුවන්. Resident Evil 5 game එක තමයි මම ඔයාලට මේ වීඩියෝ එකේ දෙවෙනි game එක විදිහට අරන් ආවේ. ඉතින් මේ game එක 2009 රිලීස් වුණ action survival video game එකක්. game එක develop කරේ Capcom කියන game සමාගම විසින්. ඉතින් මේ game එක superior single player mode එකක් සහ co-op mode එකක් අපිට බලා ගන්න පුළුවන්. game එකේ වෙන්නේ අප්‍රිකාවල එක්තරා ප්‍රදේශයක parasitic infection එකක් ජනතාව අතර පැතිරිලා ඒ මිනිස්සු zombies ලා වගේ aggressive enemies ලා බඩපත් වෙනවා. ඉතින් අපිට තියෙන්නේ infection එක පාලනය කරලා ඒ infection එකට හේතු වෙච්ච බයෝ වෙපන් එක නවත්තන එක. ඊට අමතරව අපේ පරණ නායකයව එහෙම බේර ගන්නත් අපිට තියෙනවා. ඉතින් superior gaming experience එකක් friend මේ game එකේ නම් තියෙන්නේ. ඉතින් මේ game එක ඔයා play කරලම් බලන්න ඕනේ මේ game එකේ තියෙන experience එක කොහොමද කියලා. story එකත් හරිම ලස්සනයි. ඒ වගේම game එකේ graphics එමත් ගොඩක් හොඳයි. ලස්සන graphics මේ game එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් game එක release වුණ කාලේ හැටියට ගොඩක් හොඳට graphics එම develop කරලා තියෙනවා මේ game එකේ. smooth gameplay උත් අපිට මේ game එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ game එකත් friend ඔයාට ගොඩක් පොඩි PC එකක වුණත් play කරන්න පුළුවන්. මොකද මේ game එකත් ඔයාලට 2GB වගේ RAM එකක් තියෙන dual core වගේ CPU එකක් තියෙන PC එකකින් graphic card එකක් නැතුව වුණත් ඔයාට මේ game එක play කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට අරන් ආවේ games තුනක් ගැන friend. ඒ තමයි Assassin's Creed game series එකේ release වුණ Assassin's Creed 1 game එක සහ Assassin's Creed 2 කියන game එක. ඒ වගේම Brotherhood game එක ගැනත් අපි අන්තිමටම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් මේ games තුනත් ගොඩක් අය අනිවාර්යයෙන්ම play කරලා ඇති. නමුත් හොඳ PC laptops නැති අය මේ games එයාලගේ තියෙන PC වල play කරන්න පුළුවන්ද නැද්ද කියන ගොඩක් දුරට දන්නේ නැති නිසායි මම මේ වීඩියෝ එකට මේ games තුන add කරේ. ඉතින් Assassin's Creed 1 game එක 2007 release වුණ action stealth third person video game එකක්. game එක publish කරේ Ubisoft ආයතනය විසින්. ඉතින් මේ game එක run වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1191 වගේ කාලවකවානුවේ ටෙම්ප්ලා කියන නායකයින් 9 දෙනාව මරලා බලවේග නැවතත් යථා තත්ත්වයට පත් කරන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් නගර තුනක අපිට explore කරන්න තියෙනවා. Jerusalem, Acre, Damascus කියන නගරවල අපිට මේ game එකේ play කරන්න පුළුවන්. game එක release වෙලා මේ වෙද්දි අවුරුදු 20කටත් කිට්ටු වෙන්න friend. ඉතින් ඒ කාලේ හැටියට හොඳට මේ game එක develop කරලා තියෙනවා. game එකේ graphics එමත් ඒ කාලේ හැටියට හොඳට develop කරලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. onboard graphics වලින් ගහන්න පුළුවන් superior game එකක් තමයි friend මේ Assassin's Creed 1 කියන්නේත්. ඉතින් Assassin's Creed 2 game එක ගැන පොඩ්ඩක් කතා කළොත් මේ game එක develop කරේ Ubisoft ආයතනය විසින් ඒ 2009 අවුරුද්දේදී. ඉතින් මේ game එකත් Assassin's Creed 1 එක වගේම stealth action third person game එකක්. මේ game එකේ අපිට play කරන්න තියෙන්නේ ඉතාලියේ. අපි game එක play කරන character එකේ පවුල මරපු පලිය තමයි අපිට ගන්න තියෙන්නේ. ඉතින් stealth, assassinations, ඒ වගේම new weapons, swimming, flying machine වගේ අලුත් contents මේ game එකට add කරලා තියෙනවා friend. ඉතින් Assassin's Creed game series එකේ ගොඩක් රසවත් කරපු game එකක් තමයි මේ game එක. Assassin's Creed Brotherhood game එක ගැනත් අපි පොඩ්ඩක් කතා කළොත් මේ game එක 2010 Ubisoft ආයතනය විසින් තමයි release කරේ. මේ game එකත් stealth action video game එකක්. ඉතින් මේ game එක Assassin's Creed game series එකේ තුන්වෙනි game එක විදිහට තමයි release වුනේ. ඉතින් මේ game එක අපිට play කරන්න තියෙන්නේ රෝමේ සිටි එක පුරාම ඇවිදලා මිෂන්ස් එහෙම අපිට ගහන්න තියෙනවා. ඉතින් රෝමේ ඉන්නවා බොරිජියා කියලා නපුරු පවුලක්. ඒ පවුලට විරුද්ධව සටන් කරන එක තමයි අපිට මේ ගේම් එකේ ප්‍රධාන වශයෙන්ම බලා ගන්න තියෙන්නේ.
අපිට අපේම කියලා ඇසසින්ස් ටීම් එකක් බිල්ඩ් කරගෙන මේ නපුරු බලවේග විනාශ කරන්න තමයි අපිට තියෙන්නේ ෆ්‍රෙන්ඩ්. ඉතින් ගේම් එකේ ස්ටෝරි එක ඒ වගේම ගේම් ප්ලේ එක ගොඩක් සුපිරි. අනිත් ගේම්ස් දෙකටම වඩා මේ ගේම් එකේ ග්‍රැෆික්ස් එම හොඳට ඩෙවලොප් කරලා තියෙනවා කියලා මට වට කියන්න පුළුවන්. ඉතින් ගොඩක් ගේමර්ස්ලා අතරත් මේ Assassin's Creed Brotherhood ගේම් එක අතිශය ජනප්‍රිය වුණා. ඉතින් මේ ගේම්ස් තුනම ඔයාට ගහන්න පුළුවන් ඩුවල් කෝ වගේ CPU එකක් තියෙනවා නම් 3GB වගේ RAM එකක් තියෙනවා නම් මේ ගේම්ස් තුනම ඔයාට හොඳ FPS රේට් එකක් යටතේ ගේම් එක ඉවරනකම්ම ප්ලේ කරන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ් ඔන්න මම අද ඔයාලට අරන් ආවේ ඔයාට ග්‍රැෆික් කාඩ් එකක් නැතුව ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගේම්ස් 10ක් ගැන ෆ්‍රෙන්ඩ්. ඉතින් මම මේ වීඩියෝ එක අරන් එන්න හේතුව තමයි low end PC එකක වුණත් ඔයාට ප්ලේ කරන්න පුළුවන් සුපිරිම ගේම්ස් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න තමයි මට ඔයාට ඕන උනේ ෆ්‍රෙන්ඩ්. මම හිතනවා ඉතින් වීඩියෝ එක ගොඩක් ඔයාට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන එක ගේම් එකක් හරි ෆ්‍රෙන්ඩ් ඔයා ප්ලේ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ගේම් එක මොකක්ද කියලා බලලා අනිවාර්යයෙන් මේ ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න ෆ්‍රෙන්ඩ්. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තවත් පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයත් තවමත් අපේ T-Don Game YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා set වෙන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක මතක ඇතුව on කරලා තියාගන්න මතක කරන්න එපා. හරි ෆ්‍රෙන්ඩ් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම්ම වෙනද වගේම රෙන්දිලින්දියට වට පාටම thank you.